මේක චොකලට් ටේස්ට් එකක් එන්නේවත් නෑ හරියට. මේක කාලා පොරොන්දුවක් දෙන්න ටිකක් අමාරුයි. මේක නම් දෙන්න එපා. හිට වැලන්ටයින් එකට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට දෙන්න මොනවද කියලා නේද කල්පනා කරගෙන තියෙන්නේ. ඉතින් මං ගෙනල්ලා තියෙනවා චොකලට් වේරියේෂන් වගේ අඩුම එකේ ඉඳන් වැඩිම එක වෙනකම් මේ ටික රිවිව් කරලා බලමු. ඉතින් මුලින්ම තියෙනවා මේ ගෝල්ඩ් කොයින් චොකලට් එක. මේක රුපියල් 60ක් උනේ. ඉතින් මේ ගෝල්ඩ් කොයින් එක දැක්කම ආසි දෙනවා. මම මේක කරනවා රුපියල් 60යි. මේක චොකලට් ටේස්ට් එකක් එන්නේවත් නෑ හරියට. මේක නම් දෙන්න එපා. එතන තියෙනවා ඩෙලා කියලා චොකලට් එකක්. මේක රුපියල් 295යි. මේ චොකලට් එක ඇතුලේ පෙබල්ස් වගේ අයිටම් දාලා තියෙනවා බැලුවොත් පේනවා. බලමු මේකෙන් කෑල්ලක් ගන්න. ඇතුලේ පෙබල් එකෙම හොඳට හැපෙනවා. රුපියල් 295ට පාඩුත් නෑ හැබැයි එච්චරම රස නෑ. කැන්ඩල්ස් ලගේ ප්‍රොමිසස් තියෙනවා. ඔන්න කසාද බඳින්න පොරොන්දු වෙන ඇට එහෙම මේක සුපිරි. කෑලි 12ක් තියෙනවා මේකේ. බලමු මේක කාලා පොරොන්දුවක් දෙන්න පුළුවන්ද කියලා. මේක කාලා පොරොන්දුවක් දෙන්න ටිකක් අමාරුයි. දැන් අපි try කරලා බලමු මේ Toblerone එක. මේක honey and almond හොඳට හැපෙනවා. ඉතින් Toblerone එක නම් සුපිරි රෙකමන්ඩ් කරන්න පුළුවන්. දැන් අපි try කරලා බලමු Cadbury ලගේ Dairy Milk එකේ hazelnut එක. මේක රුපියල් 1395ක් වුණා. ඉතින් රුපියල් 1300ට සුපිරියට රෙකමන්ඩ් කරන්න පුළුවන් චොකලට් එක මේක. ඊළඟට තියෙනවා ඩුබායි චොකලට් එක පිස්තාචියෝ 2300යි. ඉතින් මේක රුපියල් 2395යි. අන්තිමට තියෙනවා අපි ගෙනාපු ගණන් වැඩිම චොකලට් එක. මේක Cadbury එක Dairy Milk ලගේ Silk කියන එක. You melt my heart. Wow. Wow. Look at this. චොකලට් එක කටේ මෙල්ට් වෙනකොට කියාගන්න බැරි රසක් තියෙන. මගේ රෙකමෙන්ඩේෂන් එක අනුව ගාන වැඩි වගේම මේකේ අයිටම් ටිකයි රසයි ඔක්කොමත් එක බැලුවම මේ Dairy Milk ලගේ සිල්ක් එක සුපිරි. ඉතින් මේක අරන් දෙන්න පුළුවන් නම් හෙට සුපිරිය. දෙවෙනියට මම රෙකමන්ඩ් කරන්නේ මේ Toblerone එක. ඉතින් රුපියල් 1000කට honey and almond එක සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් Toblerone එකේ. ඉතින් තුන්වෙනියට මම රෙකමන්ඩ් කරන්නේ මේ Dubai chocolate එක pistachio එක. ඉතින් මේක මගේ 3ට තමයි රේටින් සෙන්. ඉතින් හෙට ඔයාගේ පාර්ට්නර් එක්ක ආදරෙන් ගත කරන්න gift එකක් දුන්න හෝ නැත ආදරය අඩු කරන්න එපා, කැරින් එක අඩු කරන්න එපා, සතුටින් ඉන්න. ඉතින් මල් දෙනකොට උනත් ආටිෆිෂල් මල් වලට යන්න එපා. පුළුවන් තරම් නැචරල් එක මලක් හරි දෙන්න. ඒක ගොඩාක් වටිනවා ඒ කට්ටියට. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසුත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තෝරගන්න චොකලට් එකක් අනිවාර්යෙන් දාන්න. අපි ලඩිය හම්බෙමු.